ඔබ සැමට යහපත් දවසක්. මම ව්‍යවසායක හර්ෂ සමන් මඩවලගම. ඉතින් මම අතුකාවක් කරගෙන තියෙන්නේ මිනිසාත් මුදලත් අතර සමානාත්මකතාවයක් කරා යෑමේ මුලාරම්භයක් ලෙස ඒ ඊතන විදියට මම දකින විදියට මේ අද තොටේ ලෝකේ බැලුවත් ව්‍යාපාරික අවස්ථා බොහොමයක් තිබ්බා. ඒවා සමූහයක් අතර බෙදී නැති ගිය බවක් මට පෙනී යනවා. ඒ නිසා මගේ අදහසක් ඇටියට මම සඳහන් කරන්නේ ඒවා එම ආයතන හා ව්‍යාපාර එක පුද්ගලයෙකුට එක්ක ව්‍යාපාරික අවස්ථා දෙකක් ආයතනික අවස්ථා දෙකක් හෝ තුනක් ඒ පුද්ගලයාට එහෙම ලැබුණා නම් ඒ කියන්නේ එම ආයතන ව්‍යාපාරික අවස්ථා ඒවා බෙදිලා යනවා. ඒ කියන්නේ තව අවස්ථා බිහි වෙනවා. තව ආයතන ප්‍රධානීන් ව්‍යවසායකයෝ එතකොට සේවක අවස්ථා ඒ කියන්නේ දිස්ත්‍රික්ක වටාත් ඒවා ව්‍යාපාර අවස්ථා බෙදලා යනවා. ඒකෙන් වෙන්නේ. ඒ කියන්නේ ඒ අනුව මම බලාපොරොත්තු වෙන්නේ ඒ අනුව තව දෙයක් කරගන්න පුළුවන් අපේ සේවකයාට ඉහළ වැටුපක් ලබා දෙන්නත් පුළුවන්. ඉතින් අපේ රටේ ඉඳන් විදේශගත වන බුද්ධිමතුන් උගත්තු විද්වතුන් ඒ අය පවා ව්‍යාපාරික අවස්ථා ආයතන ප්‍රධානීන් වෙන අවස්ථා බිහි වෙනවා. එතකොට ඒ අය විදේශගත වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම අපේ රට තුල ජීවත් වෙන අවස්ථා නැතුව ජීවත් වෙන අයටත් මේ අවස්ථාවල් හැදෙන්න ගන්නවා. ඉතින් මම කියන්නේ අපේ රටේ ව්‍යාපාරික අවස්ථා වැඩි වෙනවා, ව්‍යවසායකයෝ වැඩි වෙනවා. ඒ ව්‍යවසායකයෝ විතර නෙවෙයි ආයතන ප්‍රධානීන් ඒ වගේ හැම අවස්ථාවකම වැඩි වෙනවා. ඒකට මේක එතකොට බෙදී යනවා. දිස්ත්‍රික් වටා බෙදී යන්න ඉඩ තියෙනවා. ඒක ප්‍රශ්නයිට පළාතට වතාවින්නක වෙන්නේ නැතුව යනවා. දිස්ත්‍රික් අතර බෙදී යන්න ගන්නවා. ඉතින් ඒ අනුව එම අවස්ථා තවත් මම මේකට ඇතුළත් කරන්න ඕනේ එම ආයතනයකෝ ව්‍යාපාරයේ වැඩ කරන සේවකයන්ට හිත සතුටු වෙන හිතට සරිලන වැටුපක් ලබා දෙන්න ඕනේ. මොකද ඒවෙන් ලැබෙන ලාභ ප්‍රමාණය වැඩි. එය මුද්ගලයෙක් වටා එම ලාභය කොටු වෙනවා. මම කියන්නේ මේ කෙනෙකුට ඇඟිලි දික් කරනවත් කෙනෙක් අරඹයා කියනවත් නෙමෙයි. මගේ අදහසක් මගේ නිර්මාණාත්මක හැකියාවන් තුලින් මාට ආපු අදහස් මගේ සිතීම තුළ. ඉතින් එතකොට එම පුද්ගල සේවකයාත් බලන්න ඕනේ එයාට තියෙන හැකියාවල් දෙක තුනක් තියෙන්න පුළුවන්. ඒ ආයතනයට අවශ්‍ය වෙන පරිදි ව්‍යාපාරයට අවශ්‍ය වෙන පරිදි හැකියාවල් දෙක තුනක් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට සේවකයාත් බලන්න ඕනේ එයාගේ හැකියාවල් එයාගේ ආයතන ප්‍රධානියට දැනුම් දෙන්න. මේ මට මේ හැකියාවක් තියෙනවා, මට මේ හැකියාවක් තියෙනවා, මේ හැකියාවක් තියෙනවා. එතකොට ආයතන ප්‍රධානියටත් ලේසි. එතකොට එයාට තව සේවක පිරිස් ගන්න එක අඩු වෙනවා. එතකොට එයාට හොඳ වැටුපක් දෙන්න පුළුවන්. ඊට අමතරව ආයතනයේ සේවක මඩුල් අඩු සේවක සංඛ්‍යාවකින් වැඩි නිෂ්පාදනයක් කරනවා කියන්නේ සේවකයාට හොඳ වැටුපක් ලබා දෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි යුතුයකම් මම හිතන විදිහට යැපෙන්න දන යුතුයකම් වගකීම් සමානයි මේ අපේ ආයු කාලය. ඉතින් ඒ ටික අපිට හැමදේම ගණනය කරන්න පුළුවන් වෙන එකේ ඔය දේ ගණනය කරන්න පුළුවන් වෙනෝනේ. ඒ අනුව අපි මේ නොපෙනෙන දේට හම්බ කරලා වැඩක් නැහැ. පෙනෙන දේට හම්බ කළාම ඇති. ඉතින් ඒ හින්දා මම හිතන්නේ පේන දුරට හම්බ කළා ඊට වැඩි ඕන නම් ඒක නා තව ඒක දෙගුණේ කරගන්නවා. නැත්නම් තුන්ගුණේ කරගන්නවා. ඊටු දේ අපි මේ මිනිසා අතර අපි බලන්න ඕනේ මිනිසා මුදල අතර සමානාත්මතාවයක් ඇති කරගන්න පුළුවන් දුරකට. ඒ කියන්නේ සමානාත්මතාවය ඇති වෙන්නේ නැහැ. මොකද ආයතන ප්‍රධානීන්, ව්‍යාපාරික ප්‍රධානීන්, ව්‍යවසායකින් ඒ පොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් මම අවසා සිටින්නේම ව්‍යාපාරික අවස්ථා, ආයතනික අවස්ථා බෙදී යන පරිදි මේ කියන දේ වැටහෙන්නේ නැති අහන් ඉන්න අයට බෙදී යන පරිදි එය සිදු වෙනවා. එතකොට ආයතන සේවකයන්ට වැඩි වැටුපක් ලැබෙනවා. මොම සතුටින් ජීවත් වෙන එක තමයි අපි දකින්න ඕනේ. ඉතින් ඒ දේ උදෙසා මම මේ කියන්නේ. ඉතින් එතකොට සේවකයන් යුතුයකම් වගකීම් හොඳට ඉෂ්ට වෙනකොට ආයතන ප්‍රධානියගේ යුතුයකම් වගකීම් හොඳට ඉෂ්ට වෙනකොට හොඳ ලාභයක් කරා යන්නත් පුළුවන්. එයා හොඳට අවබෝධ කරගන්න නැති කියලා මා සිතනවා. ඉතින් ඒ හින්දා මේ ගැන හොඳට හිතන්න, හොඳට අවබෝධයට ගන්න, කොයිලෙත් මනුස්සකමින් දකින්න කියන එක මම නිතරම ආයාචනය කරනවා. මම මේ සරලව කෙටිකොට ඇලුත් කියනවා නම් උදාහරණයක් වශයෙන් ගත්තොත් මට ආයතන දෙකක් තියෙනවා. මට සේවක මණ්ඩලයක් ඉන්නවා. එතකොට මම මේ සේවක මණ්ඩලයට හොඳ වැටුපක් ලැබෙනවා. ඒ අතර සේවකයෝ ඉන්නවා. එක් හැකියාවකට අපි ඉන්ටර්වයුව කරලා ගත්තට එයාට හැකියාවන් බොහොමයක් තියෙනවා. ආයතනයට අවශ්‍ය වෙන. ඉතින් එතකොට ඒ සේවකයන් අපිට වැඩි ආයතනයට වැඩි සේවාවක් ගන්න පුළුවන්. ඒ සමගම එයාට හොඳ වැටුපක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අනිත් එක සේවකයොත් ඒවා හංගගෙන ඉන්න ආයතන ප්‍රධානියට පවසන්න ඕනේ. ඉතින් ඒ වගේම ආයතන ප්‍රධානියක් දැනගන්න පෙරලා ඒවට
එයාට ඒ යුතුයකම වගකීම් ඉෂ්ට කරන්න. ඉතින් ඒ වගේ එහෙම කරනකොට ඒ වගේම අර ව්‍යාපාරික අවස්ථා දෙකක් වගේ තියෙනකොට එක් අයෙකුට තව ව්‍යාපාරික අවස්ථා සෑහෙන්න බිහි වෙනවා. ආයතනික අවස්ථා සෑහෙන්න බිහි වෙනවා. අපේ රටෙන් විදේශගත වන උගතුන් බුද්ධිමතුන් ඒ සියල්ලන්ටම මේ අපේ රටේම ආයතනික ව්‍යාපාරික අවස්ථා බිහි වෙනවා. ඉතින් ඒ වගේම රට පුරා විසිරෙනවා මේ ජාලය. ඉතින් එතකොට මේ රටටම යහපතක් සිතක් වෙනවා කියලා මම හිතනවා. මිනිස්සුන්ට වගේම ඒ හැමදේටම යහපතක් වෙනවා. ගොඩක් වෙලාවට අපේ ආයු කාලය තුල අපිට තියෙන්නේ යපන්න තියෙනවා. යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න තියෙනවා. ඒක පුද්ගලික පවුලකට වෙන්න පුළුවන්. පවුල් සමූහයකට වෙන්න පුළුවන්. රට වෙනුවෙන් වෙන්න පුළුවන්. ලෝකයේ වෙනුවෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව හැඩගැහිලා අප සැම ජීවත් විය යුතුයි. සමානාත්මකතාවය ඇතුළේ ජීවත් විය යුතුයි. එතකොට මේ විශ්ව මාතාව සබාදාම ඒ හැමදේම රැකෙන පරිදි අපි අනිවාර්යෙන් අපි ජීවිතය සකස් කරගත යුතුයි. මේ තවත් කරුණක් වන්නේ මෙම ක්‍රමවේදය ටිකක් කාලයක් මිනිසාට හුරු වෙනතුරු මේට නීති සකස් කොට කෙනෙකුට ආයතනික අවස්ථා දෙකක් හෝ තුනක් උපරිමයට ගොස් කිරීම තුළින් මූලාරම්භයේ සිට හොඳට පවත්වාගෙන ගොස් එය ඊට පස්සේ මිනිසුන්ට ජනගත වුණාම ඒවා ඒ අනුව ක්‍රියාත්මක වෙන පරිදි නීති සම්පාදනය වුණා නම් බොහොම හොඳයි කියලා මම හිතන මතයක්. මොකද මිනිසාගේ මුදලේ සමානාත්මකතාවය අපිට බොහෝ දුරට ලං කරාම හැමෝම සතුටින් ඉන්නවා. ඊම තරම් තව සතුටක් මම හිතන්නේ නැහැ තියෙයි කියලා. ඉතින් ඒ හින්දා මම බලාපොරොත්තු වෙන්නේ ඇයි අද්දක් කියුණා නම් මම හිත රිදෙන දෙයක් කියුණා නම් මානසිකව ඔබලාගේ මනුෂ්‍යත්වය තුලින් ඔබලාගේ ආගම දහම තුලින් හරි හිත හොඳින් හරි ඔබලාගේ කමෙන්ට් එක මට ලබා දෙන්න. මෙහෙම ආවසින්ම මේ සඳහා මට හිතට ආපු නිර්මාණයක් මාසින්ම ලියන කවියක් මම යත් ප්‍රකාශ කරන්නම්. ධන බල නිලය සොයමින් මිනිසුන් යනවා. හැම මොහොතකම ඒ ගැන සිතමින් යනවා. මරණය නැමැති නියතය අමතක වෙනවා. එවන් අයට ඔබ සැම අරුතක් වෙනවා. ඔබ සැමට යහපත් දවසක් යහපත් හෙටක්.